ගාල්ලේ අපේ මහ ගෙදර සාංගික දානයක් තිබුණු බැවින් මම උදේ 9ට පමණ විශ්වවිද්‍යාලයේ සිට ගාල්ල බලා යාමට පිටත් විමි. කල් වේලා ඇතිව ගෙදර ගිය බැවින් දානයේ කටයුතු සඳහාද සහාය වූවෙමි. දන් වැළඳූ භික්ෂූන් වහන්සේලා පින් අනුමෝදන් කරවා විනාඩි 15ක් පමණ ධර්ම දේශනාවක්ද කළහ. ගෙදරින් මහ සංඝයා වැඩම කළායින් පසු හැමෝම එකතුව දහවල් කෑමද කෑවෙමු. ඇඳක හාන්සි වූයේ නිදා ගැනීමට නොව මහන්සිය නැති කර ගැනීම පිණිසයි. එහෙත් සවස 4 පමණ වන තුරු හොඳට නිින්ද ගොස් තිබුණි. පසු දින උදේ රැස්වීමකට සහභාගී වීමට තිබුණු බැවින් 4:00ට පමණ කොළඹ යාමට සූදානම් වෙමි. ගෙදර හැමෝම රෑ 12ට ගාල්ලෙන් කොළඹ යන බසයෙන් යන්නට යයි පෙරැත්ත කළ බැවින් නතර වෙමි. රෑ 11:00ට පමණ සූදානම් වී ගාල්ලේ බස් නැවතුම් පළට පැමිණෙමි. බසයේ හොඳට ඉඩකඩ තිබුණු බැවින් කෙළවර පසුපස සීට් එකක වාඩි වී පොතක් කියවන්නට විමි. වරින් වර මගින් නංවා ගැනීමට බසය නතර කරන සෑම අවස්ථාවකදීම පොතෙන් අවධානය කැඩී ඒ දෙස බැලේ. මුහුරුව හරියේදී බසය නතර කළේ මගෙන් ගැනීම පිණිසය. රතුපාට සාරියකින් හා රතුපාට හැටයකින් සැරසුණු රුම්මත් තරුණ යුවතියක් බසයට නැංගේය. මේ මහ රෑ තනියම තරුණ ස්ත්‍රියකගේ ගමන එතරම් සුදුසු නොවේ යයි සිතමින් යළිත් පොත කියවීමෙහි යෙදුණෙමි. වැඩි දුරක් බසය නොගියේය. බසය තුල සිටි මගීන් අතර කලබල ස්වභාවයක් දක්නට ලැබුණු බැවින් ඒ ගැන අවධානය යොමු කළෙමි. ඉඳුරුවේදී බසයට ගොඩ වූ යුවතියට ටිකට් එකක් දීමට සෙවූ නමුත් බසය තුල ඕන නොවුවාය. බසයේ සිටි සැවොම එක් අදහස් ප්‍රකාශ කරන්නට වූවා. සමහරු මොහිනී යයි කියති. තවත් සමහරෙක් අවතාරයක් යයි කියති. කවුරුන් වුවත් අදෘශ්‍යමාන බලවේගයකින් මම සිටිමි. මෙය 2022 දී ගාල්ල ප්‍රදේශයේ සිදු වූ සත්‍ය සිදුවීමකි.